Hello guys, ඉතින් අද day of creative channel එකේ තවත් අලුත් interest video එකක් එක්ක ඔයාලා මේක එකතු වෙන්නේ. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා කියන්නේ trading deriv හරි Binance හරි මොන හරි trading කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් කරන කෙනෙක් නම් කරන්න එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ළඟම ඒ පැත්තට එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට trading වලින් success වෙන්න පුළුවන්. පොඩි ටිප්ස් ටිකක් තමයි කතා කරන්නේ. මොකද ට්‍රේඩින් වල ඇත්ත ගැන කතා කරන්න ඕනේ. ඇත්ත තියෙනවා බොරුව තියෙනවා. අපි මේ වගේ දෙයක් ඉන්වෙස්ට් කරන්න ඕනේ මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්න නැත්තම්. මොකද මේ ට්‍රේඩින් කියන ප්ලැට්ෆෝම් හදලා තියෙන්නේ යාළගේ මදර් කම්පැනි ප්‍රොෆිට් වෙන විදිහට තමයි. ඒ කියන්නේ අපිව කවදාවත් පෝසත් කරන්න නෙමෙයි ට්‍රේඩින් කම්පැනිස් යාළගේ ඇල්ගොරිතම් ඊට පස්සේ AI යූස් කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ගොඩක් දේවල් යූස් කරලා එයාලගේ මදර් කම්පැනි නැත්නම් එයාලගේ කම්පැනි ප්‍රොෆිට් කරන්න තමයි මේ කම්පැනිස් මේ ට්‍රේඩින් කියන ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ සහ ගොඩක් ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටිය ප්‍රොෆිට් කරන්න තමයි මේ ට්‍රේඩින් කම්පැනිස් මේ වෙද්දි එයාලගේ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපිට ට්‍රේඩින් වලින් සක්සස් වෙනවා නම් මොන වගේ කැපිටල් එක අද තියෙන්න ඕනේ මොන වගේ මැනේජ්මන්ට් එක අද තියෙන්න ඕනේ සහ ලංකාවේ ට්‍රේඩින් උගන්වන කට්ටිය ගැන පොඩි ඇත්ත නැත්ත පොඩ්ඩක් කතා කරනවා. ඉතින් අද ඔයාලත් එක්ක මම ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේක වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් අපි තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන එක අමතක කරන්න නැහැ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. So guys, ඉතින් මම පළවෙනි දේ විදිහට ඔයාලත් එක්ක කතා කරන්න අපි ට්‍රේඩින් එකට ඒ කියන්නේ ට්‍රේඩින් පටන් ගන්න ඕනේ අපිට කොච්චර විතර කැපිටල් එකක් තියෙන්න ඕනද සහ සාමාන්‍යයෙන් අපි පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අපිට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පුළුවන්ද කියන දේ තමයි ඔයාලත් එක්ක මම කතා කරන්නේ. ඉතින් මම පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ඔයාලගෙන්. ඒ කියන්නේ මම ඉස්සරම පොඩියට පටන් ගත්ත ට්‍රේඩින් කරන්න පොඩියට පටන් ගත්තා. එතකොට මම ලොස්ට් වුණා කියන්නේ ගොඩක් විදිහට ලොස්ට් වුණා. සාමාන්‍යයෙන් පොඩි කැපිටල් එකකින් ඔයාලා ස්ටාර්ට් කරන්න හිතන් ඉන්න ඕනේ. ඒක කවදාවත් කරන්න එපා. සාමාන්‍ය ඩොලර්ස් 10ක් 5ක් වගේ දාලා ඔයාලට සක්සස් වෙන්න පුළුවන් නම් ඒ වගේ සක්සස් වෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා ලංකාවේ ලෝකේ ඒ වගේ කට්ටිය ඉන්න 105ක් වගේ 101ක් 105ක් මොකද මේ කම්පැනිස් එයාලගේ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ සහ ගොඩක් ඉන්වෙස්ට් කරන කට්ටියට ප්‍රොෆිට් එන්න සහ එයාලගේ මදර් කම්පැනි ප්‍රොෆිට් වෙන්න. ඉතින් මේ වගේ පොඩි ට්‍රේඩර්ස් ලගෙන් හම්බෙන ඩොලර්ස් 5 10 15 20 වගේ පොඩි ගණන් එකතු කරලා එයාලා ඒ ලොකු ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ ඩොලර්ස් 1000 2000 3000 ඩොලර්ස් 100 ඩොලර්ස් ගොඩක් ගණන් තියෙනවා. ඒ වගේ ගොඩක් ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටිය ප්‍රොෆිට් කරන්න තමයි ඔයාලගේ මේ පොඩි ගණන් වලින් තියෙන ට්‍රේඩ් වලට ඔයාලා එන්ටර් වෙන පොඩි ගණන් වලින් දෙන USD එයාලා අනිත් කම්පැනි කියන්නේ ඔයාලා අනිත් ට්‍රේඩර්ස්ලාට දෙන්නේ. එතකොට ගත්තාම ඔයාලා මේන්ලි ඔයාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවනේ. ට්‍රේඩින් පටන් ගන්න වෙනවා නම් අඩුම ඩොලර්ස් 50ක් 100ක් වගේ මම හිතනවා ඒ වගේ ගානකින් පටන් ගන්න කියලා. මොකද ඩොලර්ස් 5ක් 10ක් ඔයාලා දාලා කරන්න පුළුවන්. ඔයාලා දවසකට ඩොලර්ස් 2ක විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ ඒ ඩොලර්ස් 10 ඔයාලා ඩොලර්ස් 10ක් ඉන්වෙස්ට් කරලා ඔයාලා ඩොලර්ස් 10ක ට්‍රේඩ් එකකට එන්න වෙනවා කියන්නකො. එතකොට ඔයාලා ඩොලර්ස් 10ක ට්‍රේඩ් එකකට එන්ටර් වුණොත් ඔයාලා පළවෙනි දවසේ ඩොලර්ස් 2ක වගේ ඩොලර්ස් 3ක ප්‍රොෆිට් එකක් ගන්නවා. ඉතින් ඔයාලගේ ඩොලර්ස් account එකේ 13ක් තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා මේක අප් කරගෙන යන්න පුළුවන් කියලා. but ඔයාලා ඊළඟ ට්‍රේඩ් එක ඊළඟ දවසේ එන්ටර් වෙනවා කියන්නකො. ඔයාලා තව ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. මම කියන්නේ Binance, Deriv, Crypto, Forex ඕනම දෙයක්. එතකොට ඔයාලා ඊළඟ දවසේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා කියලා හිතන්නකො. එතකොට ඔයාලා ඒ ඩොලර්ස් 10න් ඔයාලට ඩොලර්ස් 10 lost වෙනවා. So ඉතින් ඔයාලට ඊළඟට ට්‍රේඩ් එකක් ගන්න ඔයාලා ගාව amount එකක් නැහැ. එතකොට ඔයාලා ගාව තියෙන ඩොලර්ස් 3 විතර. ඩොලර්ස් 3ෙන් ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරන්නේ ඩොලර්ස් 10 ගන්න පට්ට අමාරුයි. ඉතින් ඔයාලා කැපිටල් එකක් විදිහට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ Binance, Crypto, Forex ඕන දෙයකට ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න හිතන කෙනෙක් නම් අඩුම මිනිමම් ඩොලර්ස් 50ක් ඩොලර්ස් 100ක් විතර ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් විතරක් එන්නේ නැත්නම් ඉන්න බෑ. ඇත්තටම තේරුමක් නැහැ. මොකද ලංකාවේ ගොඩක් කෝස් කාරයෝ ට්‍රේඩින් කරන අයියලම් බයියලා ඔක්කොම කියනවා ඩොලර්ස් 5න් අපි ඩොලර්ස් 100ක් එහෙම කරන්න පුළුවන් 100ට එකක විතර සම්භාවිතාවක් විතරයි. එතකොට මම ඊළඟට ඔයාලා කතා කරනවා නම් ඔයාලා කැපිටල් එකක් කියලා හිතන්නකො ඩොලර්ස් 100ක වගේ කැපිටල් එකක් තියෙනවා කියලා. එතකොට ඔයාලා ඩොලර්ස් 100ක කැපිටල් එකක් වගේ තියෙනවා නම් ඔයාලා කවදාවත් ඩොලර්ස් 100ම දාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න එපා. මොකද මේ ට්‍රේඩ් එක ලොස්ට් වුණොත් ඔයාලගේ කැපිටල් එකම ඉවරයි. ඔයාලා වොෂ් වෙලාම යනවා ඔයාලගේ account එක. එතකොට ගත්තාම ඔයාලා ට්‍රේඩ් එකට වගේ එන්ටර් වෙනවනම් ඔයාලගේ ඩොලර්ස් 100න් ඩොලර්ස් 10ක් කියන්නේ 100ට 10ක් සමහර ට්‍රේඩ් තියෙනවා ඔයාලා ෂුවර් ට්‍රේඩ් තියෙනවා 100ට 10ක් නැත්නම් 100ට 5ක් 100ට 3ක්. මොකද ඔයාලා ට්‍රේඩින් වලින් සක්සස් වෙනවා දවසින් සක්සස් වෙන්න බෑ. මොකද ඒකට අවුරුදු 2ක් 3ක් විතර ඔයාලා ට්‍රේඩ් ඉගෙන ගන්න ඕනේ. දවසින් සක්සස් වෙන කට්ටිය ඉන්නවා. මම දැක්ක මේ ළඟදී TikTok වල දාලා තියෙනවා ගර්ල් කෙනෙක් ඩොලර්ස් බර ගණක් එක ට්‍රේඩ් එකකින් earn කරලා තියෙනවා. මොකද
එහෙම කරන්න පුළුවන් ඒ වගේ කට්ටිය තියෙන 100%ක සම්භාවිතාවක් විතර. ඉතින් ඒ වගේ එක්කෙනෙක් වුණොත් ඔයාලා chance එකක් තියෙනවා. හැබැයි අනිත් ඔක්කොම ට්‍රේඩර්ස්ලා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා හිටන් අවුරුදු 2 3 එයාලා ඒ කියන්නේ ස්ටඩි කරලා තමයි ට්‍රේඩ් කරන්නේ. මොකද එයාලගේ කවදාත් එයාලගේ කැපිටල් එකෙන් 100%ම දාලා එයාලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා ගත්තාම ඔයාලා රිස්ක් එකක් ගන්න ඕනේ. ඔයාලගේ ට්‍රේඩ් ඒ කියන්නේ කැපිටල් එකෙන් 10%ක් විතර. එතකොට මම ඔයාලත් එක්ක දැන් කතා කරේ ඔයාලා ට්‍රේඩ් එකට ඒ කියන්නේ ට්‍රේඩින් වලට එන්ටර් වෙනවා නම් ඔයාලගේ කැපිටල් එක මේ ගන්න තියෙන්න ඕනේ සහ ඔයාලා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා නම් ඔයාලගේ කැපිටල් එකෙන් මෙන්න මේගේ පොඩි ගාණක් දාලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. සෝ ඉතින් අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට මම කතා කරන්න. ඒ කියන්නේ තුන්වෙනි ස්ටෙප් එක මම ඔයාලට වැඩිපුර බෝනස් ටිප් එකක් ඔයාලට අරගෙන කියලා දුන්නා. තුන්වෙනි ස්ටෙප් එක විදිහට මම ඔයාලත් එක්ක ටිප් එක විදිහට කතා කරොත් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා ට්‍රේඩින් වලට එන්ටර් වෙනවා නම් ඔයාලා කෝස් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය ඉන්නවා කෝස් ඊට පස්සේ සිග්නල් දෙන ගෲප්ස් තියෙනවා. අන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවත් 100%ක්ම මම බොරුයි කියලා කියන්නේ 100%ක්ම. හැබැයි 50%ක් විතර බොරු වෙන්න ඕනේ. මොකද ට්‍රේඩින් කියන දේ මාකට් එක ඇනලයිස් කරන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. සහ මාකට් එක කවදාවත් අපිට ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න පට්ට අමාරුයි. ඒකට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. එතකොට සෝ ගයිස් එතකොට ඔයාලා ට්‍රේඩින් වලින් සිග්නල් ගෲප්ස් වලට ජොයින් වෙනවා නම් සහ කෝස් කරනවා නම් ඉතින් හොඳයි. කෝස් එකක් කරනවා නම් හොඳයි. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ කෝස් කරලා ඔයාලට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පුළුවන් කියලා. එහෙම කට්ටිය ඇති. හැබැයි ඉතින් ඔය TikTok වල නම් දාලා තියෙන එහෙම කට්ටිය ඉන්නවා කියලා මම දන්නේ නැති එහෙම කට්ටිය ඉන්නවද කියලා. හැබැයි ඔයාලා ට්‍රේඩ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් පොඩි කැපිටල් එකක් ඒ කියන්නේ ඔයාලා ඩොලර් 100ක විතර කැපිටල් එක සෙට් කරගෙන ඔයාලම ලර්න් කරන්න. YouTube කියන platform එක ගොඩක් විදිහට දැන් ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද ට්‍රේඩින් කරන්නේ සහ ඔයාලගේ self learning ඒ කියන්නේ self study වලින් ඔයාලා ට්‍රේඩින් ඉගෙන ගත්තොත් ඔයාලට ට්‍රේඩින් වලින් ගේමක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා සිග්නල් ගෲප් කාර්යයක් පස්සේ ගිහිල්ලා ඔයාලා සිග්නල් එකක් දාලා ඒකෙන් ට්‍රේඩ් වෙලා ඒකෙන් ප්‍රොෆිට් ගත්තොත් ඔයාලට ඒ සිග්නල් ගෲප් කාර්යයක් දවසක නැති වුණොත් ඔයාලට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න බෑ. ඔයාලා ලොස්ට්ම වෙලා යනවා. ඔයාලා ට්‍රේඩින් ගැන මොනවත්ම දන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ ඔයාලට ඔයාලා ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාලා ගොඩක් වෙලාට self study වලින් ට්‍රේඩින් කරන්න ඉගෙන ගන්න. මොකද එතකොට ඔයාලට සාමාන්‍ය සක්සස් එකක් වෙන්න පුළුවන්. කවුරු නැතත් ඔයාලා දන්නවා ට්‍රේඩ් කරන හැටි. අන්න ඒ වගේ දේවල් ඔයාලගේ self study වලින් ට්‍රේඩින් කරන්න එන්ටර් වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරේ කොහොමද ට්‍රේඩින් වලින් සක්සස් වෙන්නේ සහ ට්‍රේඩින් කරන්න හිතන් ඉන්න කෙනෙක් සහ ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ට්‍රේඩ් කරන කෙනෙක් වුණත් කමක් නැහැ. ඉතින් ඔයාලත් එක්ක කතා කරා කොහොමද මනි මැනේජ්මන්ට් සහ ඊට පස්සේ ඔයාලගේ කැපිටල් එක කොහොමද තියෙන්න ඕනේ, මොන වගේ දේවල්ද ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ඉතින් ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ගොඩක් YouTube වල තියෙන ට්‍රේඩින් සම්බන්ධ වීඩියෝ ඉතින් ඒවා බලන්න. ඒ වලින් ඉගෙන ගන්න දේවල්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ කොහොමද ට්‍රේඩින් වලට එන්ටර් හිතන් ඉන්න කෙනෙක් නම් සහ ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාලා මේ ටිප් වැදගත් වෙනවා නම් අපිව subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි මේ දෙක එන්ඩ් කරනවා. ඉතින් හැමෝටම ජය වේවා.